ආයිබෝවන් දහම් සෙවනේ සිංගිත්ව ජාතික රූපවාහිනී ළමා වැඩසටහනයි මේ. ඔන්න යාළුවනේ අද අපිත් එක්ක එකතු වෙනවා නර්තන හැකියාවට දක්ෂ යාළුවෝ පිරිසක්. දැන් අපි බලමු ඒ යාළුවන්ගේ ලස්සන නර්තනය. දහම් සෙවනේ සිංගිත්ව ජාතික රූපවාහිනී ළමා වැඩසටහන තුලින් අපේක්ෂා කරන අරමුණු අතරින් මව්පිය දූදරු සම්බන්ධය ඇති කිරීම තවත් එක් වෑයමක්. ඉතින් මේ එවැනි උදාර මෙහෙවරක් සිදු කිරීම සඳහා උත්සාහගත් අවස්ථාවක්. පුංචි දුවේ පුතේ
මේ රටේ අනාගතය ඔබයි. ඔබ මේ රටේ සුවිශේෂී පුද්ගලයෝ. මේ රට අනාගතයේ හැටියට දරුවනුයි අපි සලකන්නේ. නිරන්තරයෙන්ම පුංචි දූල පුතාලගේ ජීවිත මේ රටට සම්පතක් හැටියටයි රටේ කවදත් සැලකෙන්නේ. ඒ නිසා ඔබ ඔබේ ජීවිතවලට අධ්‍යාපනය වගේම ආධ්‍යාත්මික සුවයත් ලං කරගන්න වැඩසටහන් වල නිරන්තරයෙන් නිරත වූවාම ඔබට ඔබේ ජීවිතවල නිෂ්ඨ පරමාර්ථය අර්ථය දක්වා ගමන් කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ නිසාවෙන් මේ වගේ වැඩසටහන් විශේෂයෙන් ආධ්‍යාත්මය දියුණු කරන ආධ්‍යාත්මයට අවශ්‍ය කරන හුරුකම් දැනුවත්කම් මෙන්ම මානවීය ගුණ දියුණු කරගන්න වැඩසටහන් තුළින් අධ්‍යාපනයේ ක්‍රියාවලිය මනාව සාර්ථක කරගන්නට දරුවන්ට ශක්තිය අවස්ථාව සැලසෙනවා. විශේෂයෙන් දරුවන්ට මේ වෙලාවේදී දෙන්න තියෙන විශේෂ පණිවිඩය නම් රටේම ඒ විතරක් නෙමෙයි මුළු මහත් ලෝකයේම දරුවන් මේ මහත් ලෝකයයි කියන බව සලකන්න කියන එකයි. බොහෝ දේවල් ජය ගනිමින් අපි ඉදිරියට යන මෙම ගමනේදී අපේ දුවා දරුවන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය අධ්‍යාපන මට්ටම යහපත් මනසකින් යුතුව ඉගෙනීමේ ක්‍රියාව යොදවා ගන්නට මෙම වැඩසටහන බොහෝ දුරට උපකාරී වේයයි මම හිතනවා. යහපත් ගුණගරුක සමාජයකට ඔබ අවතීර්ණ වෙන්නේ කොහොමද? අපි මොන ආගමක ඇදහුවත් අපේ ආගම අනුව අපිට යම් යුතුයකම් කොටස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ගුණගරුක සමාජයක යහපත් සිතුම් ඇතුව සිටියොත් තමයි අපිට වැඩදායක පුද්ගලයන් වටිට ඉන්න වෙන්නේ, හැකි වෙන්නේ. ඒ නිසා මම නිරන්තරයෙන්ම ඔබෙන් ඉල්ලා සිටින්නේ උත්සාහය, උනන්දුව, ධෛර්යය, සහයෝගය තුලින් ඔබගේ ජීවන ගමන ආරම්භන්න. ඔබ උත්සාහ කරුවොත් ඔබට යහපතක්ම තමයි වෙන්නේ. ඔබගේ නැන නුවණ පෑදෙනවා. බොහෝ දක්ෂ පරිණත පුද්ගලයන් දිස බලන්න. බලලා හිටන් ඒ අයගේ ආදර්ශය ගන්න. ඔබට මට මතක් වෙනවා මේ වෙලාවේ පැලෑනේ වජිරඥාන හාමුදුරුවෝ කියපු කතාවක්. කරතත් කරපන් හරියට බැරි නම් ඵලයන් අහකට. ඒ කීම හිතට අරගන්න කියලා ඔබගේ ඉස්සරහට යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම. දුවේ පුතේ සියලු වැඩ පැත්තක දාලා හැරෙන්න ඔබේ අම්මා තාත්තාගේ පැත්තට. අම්මේ තාත්තේ අපි අපේ දරුවන් දිහා බලමු. දික් කරන්න අම්මේ තාත්තේ ඔබේ අත් දෙක දනිස්ස දිහාට අල්ල පෙන්නන්ට ඔබේ දරුවන්ට. මගේ සෙනෙහවන්ත රත්තරන් අම්මේ තාත්තේ අනිත් අය වගේ නෙමෙයි ඔයා මා වෙනුවෙන් අද ඔයාගේ වැඩ ඔක්කොම පැත්තක දාලා මෙතෙන්ට ආවා. රත්තරන් දුවේ පුතේ වෙන කොහෙවත් බලන්න නැතුව අම්මගේ තාත්තගේ මූණ දිහා හොඳට බලන්න. වෙන බලන්න මේ වගේ පැහැදිලි අවංක මූණක් නෑ රත්තරන් දුවේ පුතේ. එදා කුසේ තියාගෙන හදාගෙන පැය 7332ක් කුසේ තියාගත්ත අම්මගේ මූණ අවංකව බලන්න පුළුවන්. අම්මේ ඇයි ඔයා වෙන දිහාක බලන්නේ? මං ආසයි ඔයා මගේ දිහා බලනවට. අම්මේ ඔබ මා වෙනුවෙන් දුක් වින්දා. ඔබට මගේ බර දැනි දැනි ඉවසාගෙන හදරන්දා. අම්මේ ඔයාට ලං වෙලා ඉන්නකොට අනේ කීරාට ලං වෙලා ඉන්නකොට මගේ අම්මා සිහි වෙනවා. අනේ සර් ඔයාට ලං වෙලා ඉන්නකොට මගේ තාත්තා සිහි වෙනවා. මගේ තාත්තා වගේ මට අද උණුසුම දෙන්න පිටවෙනවා. දුවේ පුතේ ගුරුමාවරු කියවරු ඔබ වෙනුවෙන් ජීවත් වෙන ලෝකේ පින් කරපු උදාහරණ අම තුරුළු කරන් ඉන්නකොට මං හිතුවා ඊට පස්සේ අම්මට තාත්තට නොකිය කිසිම වැරද්දකට පෙළඹෙන්නේ නැහැ කියලා මගේ රත්තරන් අම්මේ තාත්තේ.
සුවය හරිම මිහිරකි මට හැමදාමත් මේ උණුසුම දෙනවා නේද සුදු අම්මේ. එතට ගියාම ඔයාලට මං ඉන්නවා රත්තරන් අම්මේ තාත්තේ. ඔයාව රැකගන්නවා මගේ රත්තරන් අම්මේ තාත්තේ. මම කවදාවත් ඔයාට පිටුපාන්නේ සමහර අම්මලා තාත්තලා මහලු මඩම්වල දුක් විඳින්නේ ඇයි කියලා මට හිතා ගන්න බෑ. අනේ අම්මේ තාත්තේ ඔයාලා තනි කරන්නේ නෑ. කවදා හරි වයස්ගත වුණත් මම ඔයා මගේ කැටකුණු වතු ගෑවා වගේ මමත් ඔයාගේ කැටකුණු වත දාලා ඔයාව රැක ගන්නවා මගේ රත්තරන් අම්මේ තාත්තේ. ඔබේ නල තබන්න අම්මගේ තාත්තගේ ඇඟිලි උඩ ආයුදීගං වස සතං මාතු පාදං නමාමං. අපි රත්තරන් අම්මයි තාත්තයි මං ගැන මොනතරම් මහන්සි වෙනවද කියලා මට දැනෙනවා. මේ ලෝකේ ඉන්න ඉහළම දෙන්න ඔය දෙන්න කියලා මට හිතෙනවා. හිස අත ගාලා ඒ දුවට පුතාට ආශිර්වාද කරන්න රත්තරන් අම්මේ තාත්තේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ගේ හිස අත ගන්නකොට මුළු පංචස්කන්ධයටම ඒ ආදර සෙනෙහස ගලලා විරිය ශක්තිය ලැබෙනවා. ඔබ දෙපතුල් වැඳලා පිටත් වෙන දරුවගේ හිස අත ගන්නකොට අතුරු අන්තරාවලින් දරුවෝ බේරෙනවා. අහක බලන්නට එපා. ඔබේ ආශිර්වාදය දකුණු ශ්‍රී හස්තයෙන් මේ දරුවන්ගේ නලල මතින් කය පුරා ගමන් කරනකොට ඒ ශක්තිය ලොකු රැකවරණයක් වෙනවා රත්තරන් අම්මේ තාත්තේ. අද අපි නූතන විද්‍යාවේ ඉහළම මං පැත්තකට පිවිසලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනීය පැත්තෙනුත් අපි විශාල දියුණුවක් ලබලා තියෙනවා. නමුත් අවාසනාවකට එම පැති ඉහළට යනකොට සාර ධර්ම වගේ දේවල් අපේ දරුවන්ගෙන් ඈත් වීගෙන යන බවක් අපිට දැක ගන්නට ලැබෙනවා තියෙනවා. ඒ නිසා මේ වගේ වැඩසටහන් මේ පාසල් වලත් පොදු ආයතන වල ක්‍රියාත්මක වීම මම දකින්නේ ඉතාමත් සුබ දෙයක් විදිහට. වර්තමාන සමාජ රටාව තුළ අපිට දකින්න තියෙන විශේෂම ලක්ෂණය තමයි ළමයි මේ දැනුම සොයාගෙන යන තරඟකාරී ස්වභාවයක්. මේ තරඟකාරී දැනුම සොයා යන සමාජය තුළ ළමයින්ගේ විවිධ දක්ෂතා සංවර්ධනය කර ගැනීමට ඔවුන්ගේ හොඳ ආකල්ප දියුණු කර ගැනීමට තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. අපි බලාපොරොත්තු වෙනවා මේ දැනට අපි ක්‍රියාත්මක කරගෙන යන වැඩසටහන් තුළින් සමබර පෞරුෂය ගොඩනැගීමේ විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ඉදිරි කාලය තුළ අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරණාදිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා. ඉතින් යාළුවනේ වැරදි දේ හරි දේ කියලත් හරි දේ වැරදි දේ කියලත් තේරුම් ගන්න අයගේ ජීවිතය අසාර්ථක වෙනවා. ඒක හොඳින් මතක තියාගන්න. හැමදාමත් බෝසත් කතාව ඉදිරිපත් කරන ජයවර්ධනන්ගේ අදත් සූදානම් ලස්සන බෝසත් කතාවක් ඉදිරිපත් කරන්න. ඔන්න මං අදත් ආවා ලස්සන ආදර්ශමත් කතන්දරයක් අරගෙන. දන්නවද මං අද මොකද කියන්නේ කියලා? මිනිසුන් ළඟ තියෙන මොන සතුන් ළඟ තියෙන උතුම්ම ගුණාංගයක් ගැන තමයි මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඔන්න ඒ කොමත් එක කාලෙක වඳුරෙකුයි ඇත්තෙකුයි වට්කුරුල්ලෙකුයි හොඳම යාළුවෝ තුන්දෙනා වුණා. කවුද මේ යාළුවෝ තුන්දෙනා? වඳුරයි ඇත්තයි වට්කුරුල්ලයි. මේ තුන්දෙනා බොහෝම සමගියෙන් සතුටින් විශාල නුග ගහක් යට තමයි කල් ගත කළේ. මේ ඉන්න අතරදී මේ තුන්දෙනා අපි අතරින් වැඩි මහල්ම කෙනා තෝරලා දරු කටයුතු විදිහට සැලකමු කියලා කතා වුණා.
මං කිව්වනේ මේ තුන් දෙනා ජීවත් වුණේ විශාල නුග ගහක් යට කියලා. වැඩි මහල්ම කෙනා තෝරනකොට විශාල නුග ගහත් උදව්වට ගමු කියලා මේ තුන් දෙනා කතා වුණා. එහෙම කියනකොට ඇත්තාලුවා මෙහෙම කිව්වා. මම පුංචි කාලේ මෙතනින් යනකොට මේ ගහේ උස්සම දැල්ල මගේ බඩේ ගෑවෙනවනේ. ඒ තරම් පුංචි පැලයක් මේක. ඒකම හිටපු වඳුරු හාමි මෙහෙම කිව්වා. මම පුංචි කාලේ මෙතන බිම ඉඳගෙන මේ ගහේ උස්සම දැල්ල කඩාගෙන කනවනේ. එහෙනම් මම ඇත්තාලුවාට වඩා වැඩි මහල් වෙන්න ඕනේ. මේ දෙකම හිටපු වටකොල්ල හාමි මෙහෙම කිව්වා. ඈත තිබුණු නුග ගහකින් නුගෑටයක් කාලා මම මෙතන වසුරු පිටක් දැම්මා. ඒකෙන් තමයි මේ නුග පැලේ ඇති වුනේ. එතකොට ඇතාටත් වඳුරටත් දෙන්නටම තේරුණා ශරීරයෙන් කුඩා වුණත් අපි අතරින් වැඩි මහල්ම කෙනා වටකොල්ල හාමි තමයි කියලා. එදා ඉඳලා ඇතත් වඳුරත් දෙන්නම වට්ටුකුරු හාමිට ගරු කටයුතු විදිහට සලකන්නත් අවශ්‍ය විට අපුපස්ථාන කරන්නත් පුරුදු වුණා. එහෙනම් පුංචි යාළුවේ අපිත් වැඩිහිටියන්ට ගරු කරන්න, වැඩිහිටියන්ට සලකන්න, වැඩිහිටියෙක් දකින විට හුනසුනේ නැගිටින්න කුඩා කලපටන්ම පුරුදු වෙමු. ලස්සනයි නේද මං අද කියලා දුන්නු කතන්දරේ? ඔන්න මං ආත් එනම් දහම් සෙවනේ සිංගිත්තෝ තුලින් ලස්සන ආදර්ශමත් කතන්දරයක් අරගෙන. අපේ පුංචි යාළුවන්ට පුළුවන් අපේ වෙබ් අඩවිය සමග එකතු වෙලා තොරතුරු දැනගන්න. ඒ විතරක් නෙමෙයි යාළුවනේ, අපේ දහම් සෙවනේ සිංගිත්තෝ පසුගිය වැඩසටහන් නරඹලා දැනුම එකතු කරගන්නත් අපේ පුංචි යාළුවන්ට පුළුවන්. ඉතින් මම සඳහන් කරන්නම් අපේ සුපුරුදු වෙබ් ලිපිනය www.dahamsevenesingitto.com සහ www.dahamsevenesingitto.org